කොහොමද ඉතින් ඔයාලා අදත් මේ එකතු වෙලා ඉන්නේ ශවි ක්‍රියේටර්ස් YouTube channel එකෙන් ගේන තවත් අලුත්ම වීඩියෝ එකක් එක්ක. ඉතින් ගොඩක් අය දන්න ටෙක්නොලොජි එකක් තමයි AI ටෙක්නොලොජි එක. ඉතින් මේ AI ටෙක්නොලොජි එක හරහා AI වීඩියෝස් ගොඩක් හදලා YouTube, Facebook, TikTok වැනි platform වල ගොඩක් අය අප්ලෝඩ් කරනවා. ඉතින් AI වීඩියෝස් හදාගන්න පුළුවන්, ෆ්‍රී හදාගන්න පුළුවන් හොඳම වෙබ්සයිට් එකක් තමයි Grok AI වෙබ්සයිට් එක. ඉතින් ඔයාලා හොඳටම දන්නවා Grok AI වෙබ්සයිට් එක දැනට දවස් කිහිපයකට කලින් අපිට නැති වුණා. අපිට දැන් ෆ්‍රී AI වීඩියෝස් හදාගන්න බෑ Grok AI එක හරහා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද මේ AI වීඩියෝ සම්පූර්ණයෙන්ම ෆ්‍රී හදාගන්නේ කියලා. ඒ වගේම ෆ්‍රී අන්ලිමිටඩ් හදාගන්න පුළුවන් සුපිරිම වෙබ්සයිට් එකක් ගැන අද අපි කතා කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම යටින් තියෙන subscribe button එක ක්ලික් කරලා මේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් වැඩි කතා බහ විස්තර නැතුව අපි වීඩියෝ එකට ගිහින්ම කතා කරමු. ඉතින් අදත් ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා ශවි ක්‍රියේටර්ස් YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ සම්පූර්ණයෙන්ම ෆ්‍රී AI වීඩියෝස් හදාගන්න පුළුවන් සුපිරිම වෙබ්සයිට් එකක් ගැන. ඉතින් මේ වෙබ්සයිට් එකක් Grok AI වෙබ්සයිට් එක වගේම වෙබ්සයිට් එකක්. මේ කරාත් අපිට ෆොටෝස්, වීඩියෝස් හදාගන්න පුළුවන්. ඉතින් අපි තවත් කතා කර ඉන්න නැතුව ඩෙස්ක්ටොප් එකට ගිහින්ම කතා කරමු මේ AI වීඩියෝස් හදන්නේ කොහොමද, මේ වෙබ්සයිට් එක මොකක්ද කියලා. ඉතින් මගේ ඩෙස්ක්ටොප් එකේ ස්ක්‍රීන් එක මම දැන් ඔයාලත් එක්ක ෂෙයා කරගෙන ඉන්නවා. ඉතින් අද ඔයාලට මම කියලා දෙන්න යන්නේ Grok AI එක වගේම සම්පූර්ණයෙන්ම ෆ්‍රී AI වීඩියෝස් හදාගන්න පුළුවන් හොඳම වෙබ්සයිට් එකක් ගැන. ඉතින් ඔයාට මේ වෙබ්සයිට් එකට යන්න කලින් ඔයා ඉන්ටර්නෙට් යන බ්‍රවුසර් එකක් තෝරගන්න ඕනේ. ඒ වගේම මේක ඔයාට ඩෙස්ක්ටොප් එකක්, ලැප්ටොප් එකක්, ඒ වගේම මොබයිල් ෆෝන් එකකින් වුණත් මේක මේ ස්ටෙප් ෆලෝ කරලා ඔයාට පුළුවන් මේ වෙබ්සයිට් එක හරහා AI වීඩියෝ සම්පූර්ණයෙන්ම ෆ්‍රී හදාගන්න. ඉතින් මම අද යූස් කරන්නේ Google Chrome browser එක. ඉතින් මම Google Chrome එක මෙහෙම ඕපන් කරගන්නවා. ඊට පස්සේ ඔයා මෙහෙම Google Chrome එක ඕපන් කරගත්තට පස්සේ ඔයා මෙතන search bar එකේ search කරන්න Kuwen 3.5 plus කියලා search කරගන්න. ඉතින් මම මෙතන search කරගන්නවා Kuwen 3.5 plus කියලා. ඉතින් ඊට පස්සේ මම search කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ interface එකක්. ඔයා මෙතනින් මේ දෙවෙනියට තියෙන Kuwen 3.5 toward native multimodal agent කියලා තියෙන වෙබ්සයිට් එකට ඔයා යන්න. ඒ වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. මේ ඉන්ටර්ෆේස් එකට ආවට පස්සේ ඔයාලා මෙතන try Kuwen chat කියන එක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන ඒරියා එකකට අපි වාරගෙන යනවා. ඊට පස්සේ ඔයා මෙතනින් ඔයාලට ඒ login sign up කියලා එකක් ඔයා එතනින් ඔයාගේ Google account එකක් use කරලා මේකට log වෙන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේ වගේ interface එකක්. ඉතින් ඔයාට පුළුවන් මෙතනින් chat කරන්න chat GPT එක වගේම. ඒකල්ලා ඔයාට පුළුවන් මෙතනින් photos, videos උනත් හදාගන්න. ඉතින් දැන් අපි photo එකක් හදලා බලමු මේ වෙබ්සයිට් එක හරහා. ඉතින් ඔයාට පුළුවන් මෙතන plus icon එක ක්ලික් කරන්න. plus icon එක ක්ලික් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් upload attachment කියලා. ඒ කියන්නේ ඔයාගේ photo එකක් දීලා ඔයාට video එකක් උනත් මේකෙන් හදාගන්න පුළුවන්. ඉතින් දැනට මං ගා photo එකක් නැති නිසා මම photo එකක් මෙතනින් හදාගන්නවා. ඉතින් එතනම යට බලා ගන්න පුළුවන් deep research කියලා, create image, create video, web dev, slides කියලා. ඊට පස්සේ more කියලා එක්කත් බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මම ෆොටෝ එකක් හදන්න යන නිසා මම මෙතන මේ create image කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් create image කියලා වැල්ලා තියෙනවා. ඒ වගේම ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක, මේ ෆොටෝ එක හැදෙන්න ඕන size එක මෙතනින් තෝරගන්න. ඉතින් මම මෙතනින් 9:16 තෝරගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් YouTube වගේ අප්ලෝඩ් කරනවා නම් YouTube long video වගේ අප්ලෝඩ් කරනවා මෙතන 16:9 කියන එක ක්ලික් කරගන්න පුළුවන්. ඉතින් YouTube short, TikTok short වගේ හදනවා නම් මෙතන 9:16 කියන එක ඔයා ක්ලික් කරගන්න.
ඊට පස්සේ ඔයා මෙතනින් describe the image you want to generate කියන තැන ඔයා මෙතන type කරගන්න ඕනේ prompt එකක්. ඉතින් ඔයාලට පුළුවන් prompt එකක් හදාගන්න ChatGPT එකට කියලා. ඉතින් මම මෙතන සරලව දැන් නිකන් type කරගන්නවා. ඉතින් මම මෙතන type කරගත්ත word on the road කියලා. ඊට පස්සේ මෙතන තියෙන submit button එක ඔයා click කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් photo එකක් මෙතනින් generate වෙනවා. ඉතින් මේක limit නෑ කියන්නත් බෑ. ඉතින් මේක සාමාන්‍යයෙන් ඉතින් අපිට free වැඩ කරන ඕනම website එක limit එකක් තියෙනවා. ඉතින් මේක එච්චරම limit එකක් නෑ. Grok AI එක වගේම අපිට පුළුවන් videos photos හදාගන්න. ඉතින් ටික වෙලාවක් බලන් ඉන්න ඕනේ මේකෙන් ෆොටෝ එකක් හදන්න. ඉතින් Grok AI එක වගේ එච්චර ස්පීඩ් එකක් නෑ මේ වෙබ්සයිට් එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපිට ෆොටෝ එකක් හැදිලා තියෙනවා. ඉතින් මම දුන්නේ Adobe on the road කියලා. ඉතින් මේ වගේ තමයි අපිට ෆොටෝ එක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඉතින් මේ ෆොටෝ එක හැදුනට පස්සේ අපිට මෙතනින්ම පුළුවන් create video කියන option එක click කරලා වීඩියෝ එකක් හදාගන්නත්. ඉතින් මම මෙතනින්ම මේ create video කියන එක click කරනවා. ඊට පස්සේ යාට බලා ගන්න පුළුවන් යට type bar එකේ යටින් create video කියලා එකක් වැටෙනවා. ඉතින් ඊට පස්සේ ඔයත් මෙතනට ආපහු prompt එකක් දෙන්න ඕනේ. ඉතින් ඒකත් ඔයාලට ChatGPT එක වගේ use කරලා මෙතන prompt එකක් දෙන්න පුළුවන්. ඉතින් මම මේක දැනට ඔයාලට දැනගන්න කියලා දෙන නිසා ඉතින් මම මෙතන normal type කරගන්නවා. ඉතින් මම මෙතන type කරගත්ත this dog walking on the road කියලා. ඊට පස්සේ අහපුව මේ submit button එක click කරනවා. ඊට පස්සේ යාට බලා ගන්න පුළුවන් මේ video එක generate වෙනවා ඒ area එකේම. ඉතින් මේ වීඩියෝ එක ජෙනරේට් වෙනකම් ඔයා පොඩ්ඩක් වෙලා බලාගෙන ඉන්න ඕනේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන percentage එක 99%ක්ම count වෙලා තියෙන්නේ. දැන් අපිට වීඩියෝ එක බලා ගන්න පුළුවන් තව ටික වෙලාවක් මේක load වුණාට පස්සේ. හරි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ percentage එක count වෙලා ඉවර වෙලා මේ වගේ අපිට වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ප්ලේ කරලා බලමු දැන් අපි. ඉතින් Grok AI එක වගේම sound එකකුත් මේ වීඩියෝ එකේ බලා ගන්න පුළුවන් අපිට. ඉතින් ඔයාලටත් පුළුවන් මේක හරහා වීඩියෝ ක්ලිප් කීපයක් හදාගෙන සම්පූර්ණ වීඩියෝ එකක් ඊටත් ජෙනරේට් කරගෙන CapCut වගේ එකට දාලා ඔයාලට පුළුවන් මේක edit කරලා ලස්සන කරලා අරගෙන YouTube TikTok වගේ upload කරන්න. ඉතින් මෙහෙම තමයි අපිට බලා ගන්න පුළුවන් මේ වෙබ්සයිට් එක. ඉතින් මේ වෙබ්සයිට් එකත් ඔයාලට Grok AI එක වගේම use කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් මේ වෙබ්සයිට් එකේ නම තමයි Kuwen වෙබ්සයිට් එක. ඉතින් ඔයා ඉන්ටර්නෙට් යන බ්‍රවුසර් එකට ඇවිල්ලා ඔයා මෙතන අනිවාර්යෙන් සර්ච් කරන්න Kuwen 3.5 plus කියලා. ඊට පස්සේ අර මම කියපු විදිහටම ඔයා ඒ වෙබ්සයිට් එකටම ඇවිල්ලා මේ ස්ටෙප් ෆලෝ කරලා ඔයාට වීඩියෝ හදා ගන්න පුළුවන්. ඉතින් අදගෙන ආපු වීඩියෝ එක කොහොමද? ඉතින් අදගෙන ආපු වීඩියෝ එක තමයි AI වීඩියෝ සම්පූර්ණයෙන්ම ෆ්‍රී හදාගන්න පුළුවන් හොඳම වෙබ්සයිට් එකක් ගැන. ඉතින් මේ වෙබ්සයිට් එක හරහත් ඔයාලට පුළුවන් ෆොටෝස් වීඩියෝස් ගොඩක් හදාගන්න. ඒ වගේම මේවා TikTok, YouTube, Facebook වැනි ප්ලැට්ෆෝම් වල අප්ලෝඩ් කරන්නත් පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් දැම්ම ලයික් එකක් දාන්න. ඒ වගේම යටින් තියෙන subscribe button එක click කරලා මේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් තව කෙනෙක්ට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වීඩියෝ එකෙන් නැවත හමු වෙන්න බලාපොරොත්තු වෙන්න. මම අද ඔයාලගෙන් සමු ගන්නවා. මම ශවීන් ප්‍රියංජන.